පෙරපෝයේ වැඩසටහනේදී හැමදාම හාමුදුරුවෝ කෙනෙක් වඩිනවා. ඉතින් භාවනාවක් දෙනවා විනාඩි 10ක් අපිට වැඩි වෙලා දෙන්නේ නැහැ. විනාඩි 10ක් විතර භාවනාවක් දෙනවා. කවදාවත් පින්වත්නි මගේ හොඳම යාළුවා. හැබැයි දැන් මේ පැත්තේ නැති නිසා කියන්න පුළුවන්. කවුරුත් කියන්නත් මේ ළඟපාත නැහැනේ. මම මේව කිව්වයි කියලා ඇවිල්ලා උඹගෙන. පින්වත්නි මිනිස්සයාට භාවනා කරන්න බෑ විනාඩි 5ක් 10ක් යනකොට එක්කෝ කොන්ද පහනවා. නැත්නම් උඩ වටපිට බල බල ඇස් දෙක පියාගෙන වටපිට බලන ස්වරූපයක් තියෙනවා. මේ ඇඟ එහෙට මෙහෙට චලනය කරනවා. ඇයි මේ කය නිසල්මන්ව තියාගෙන ඉන්න බෑ. අර නිකන් වඳුරෙක්ගේ ස්වරූපේ ආරෝප වෙනවා එක එක වෙලාවට. තව ළමෙක් හිටියා පින්වත්නි ඉස්සර අපි දහම් පාසල් යන කාලේ කුඩා කාලේ මට මතකයි අපේ ගමේ විහාරස්ථානයේ ගොමමැටි ගාපු ධර්මශාලාවක් තිබ්බ. ඒක හාමුදුරුවෝ හැදුවේ උඹලට දුක දැනෙන්න අරින්න ඕනේ කියලා. ඉස්සර සිල් ගන්න ගියාට පස්සේ අපි දානවා ගොමමැටි ශාලාවට. පැදුරක් දාලා. ඉතින් වහින වෙලාවට එහෙම හරි සීතලයි බිම. ඉන්න බෑ. වෙලාවට ගැඩවිල්ලොත් එක්ක උඩට එනවා අප්පිරියයි. ඒ කාලේ. පින්වත්නි අපිත් එක්කම හිටපු කෙනෙක් ඉන්නවා. හාමුදුරුවෝ බණ කියනකොට මිනිස්යාගේ වැඩේ තමයි බිම හාරන එක. කුමාරි බණ පැයක් නම් මිනිස්සයා මෙච්චර විතර වලක් හාරලා ඒ වෙලාවට. එතන බිම. දැන් ආමුදුරෝක හැමදාම බලාගෙන ඉන්නවා. මිනිස්සයා ගියාට පස්සේ ගොම මැටි තවරලා ආය අලුත් වැඩියා කරනවා. ජීවිතේට කොන්ක්‍රීට් දැම්මේ නැහැ. අදටත් කොන්ක්‍රීට් නැහැ ධර්මශාලාව. ඇයි දුක දැනෙන්න ඕනලු අපිට. ඇත්තටම දුක දැනෙනවා ඒ ගිමි ඉඳගත්තාම. පැදුරේ ඉඳගත්තාම අපිට දැන් මේ ගෙදර නම් ටයිල් නේද? දැන් මේ අයියා මෙතෙන්ට ඇවිල්ලා ෆෑන් එකක් දැම්මා. ආමුදුරනේ මේ ඇත්තොට දාඩියයි. බලන්නකො කොච්චර සැප දුන්නද කියලා බනහන්න නේද? ඒ නිසා නිදා ගන්න යන්න එපා බිත්ති වලට හේතු වෙනවා. නේද? මේ පැත්තේ අය නම් පේන්නේම නැහැ. මොනවා කරනවද දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ඇත්තෝ අද මේ ස්ථානයට ඔයාලට එන්න කිව්වේ බනහන්න. මම බන කියන මහා ලොකු පාලි පාඨ මෙතන උපුටා දක්වන්නේ නැහැ. හේතුව ඔබට පාලි භාෂාව ගැන අවබෝධයක් නැහැ නේද? අපි ගොඩාක් අවබෝධ කරගන්නේ නැහැ. ඒක හාමුදුරුවරුන්ට ගෝචර වෙච්ච භාෂාවක්. හැබැයි සිංහලෙන් කියපුවාම හැමදෙනාටම තේරෙනවා නේද? ඒ නිසා මම ওই කාරණාව කිව්වේ පෙර අතීතයේ මේ මතකාවර්ජනයක් විදිහට ගත්තේ පින්වත්නි අපිට මිනිස්සු දිහා බලපුවාම බලාගෙන ටික කාලයක් අධ්‍යයනය කරපුවාම ඒ මිනිස්සු ගියාත්මේ මොන වගේද කියන එක අපිට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් චරිත ලක්ෂණ වලින්. පොඩ්ඩක් ප්‍රායෝගික වේක කරලා බලන්නකෝ. මේක ඇත්තටම අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි පින්වත්. පොඩි අවබෝධයක් අපිට ගන්න පුළුවන්. නේද? ඔය සමහරක් දැන් අපේ පන්සලට එහා පැත්තේම මේ ඉඩම් තියෙනවා. ප්‍රධාන ගමට යන පාරවල් එහෙම බොහොම ලස්සනට ඉඩම හරවන යන්න පුළුවන්. ඉතින් ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වෙලාවෙම තියෙන පාරවල්. හැබැයි ඉතින් ප්‍රාදේශ සභාවේ ඉන්නව කවදාවත් හදන්නේ නැහැ. හැබැයි දැන් මේ මෑතකදී ඉඳලා අවුරුදු 5ක් 6ක් වෙනකොට ඒ වැටටම අයින් වෙලා තිබ්බ වතු වල වැටවල් හරියට දස මාසයක් කුසේ තියාගෙන අම්මා කෙනෙක් දරුවෙක් පිළිසිඳ ගත්තා වගේ. ඇයි? වැට පස්සට යන්නේ නැහැ, ටික ටික එන්නේ පාර පැත්තට. හරියට නිකන් අපේ මේ අම්මා කෙනෙක්ට දරුවෙක් පිළිසිඳ ගත්ත අවස්ථාවේ ඉඳලා ප්‍රසූත කරන අවස්ථාව දක්වා ළමයා හම්බෙන්න ඔන්න වෙන්න තියෙන්නේ වැටට. ඇයි එහෙම කරන්නේ?